ඉතින් අවුරුදු 3-4 දරුවන්ට අකුරු ලියවුවොත් දරුවන්ට යම්කිසි දෙයක් හිතලා වැඩි කිරීමේ හැකියාව, තර්කන හැකියාව අඩු වෙනවද? ඔව් ඇත්තටම මේක සිද්ධ වෙන දෙයක්. ඉතින් මම මේක විද්‍යාත්මක පසුබිම කොහොමද කියන එක පැහැදිලි කරන්නම්. මොකද මේ හැමෝම කියනවා මේක කොච්චර කිව්වත් වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක අවුරුදු 3ේදී 4ේදී දරුවට අකුරු ලියවන්න ඕනේ, ලියවන්න පුළුවන් කියන එක. ඔව් මෙහෙමයි. අවුරුදු 3-4 වයසේ දරුවෙක්ගේ වර්ධනය වෙන්නේ මොළයේ ප්‍රීමෝටර් කෝටෙක්ස් කියන කොටස. ඉතින් මේ ප්‍රීමෝටර් කෝටෙක්ස් එකේ වර්ධනය වෙන කාලය තුලදී අපි දරුවට කරන්න ඕන මේ ෆයින් මෝටර් ස්කිල්ස්, ඒ කියන්නේ මේ සියුම් හැකියාවන් නේද? එහෙට මෙහෙට කරන්න, එතකොට මුතුවට අමුණන්න, ලේස් දාන්න, ඊට පස්සේ අලවන දේවල් වගේ ඇක්ටිවිටීස් තමයි අපි කරන්න ඕනේ. ඉතින් අවුරුදු 3-4 වයසේදී ඒක කරාට පස්සේ අවුරුදු 4-5 වයසේදී දරුවන්ගේ තර්කන හැකියාව කරන්න පුළුවන්. ෆ්‍රොන්ටල් මෝටර් කෝටෙක්ස් එක වර්ධනය වෙමින් පවතිනවා. මේක තමයි මේ ෆ්‍රොන්ටල් මෝටර් කෝටෙක්ස් එකේ තමයි දරුවෙක්ගේ චින්තන හැකියාව, තර්කන හැකියාව වගේම දරුවෙක්ට අකුරු ලිවීමේ හැකියාව. ඒ කියන්නේ අකුරක් නිකම්ම බලන් ලියනව නෙවෙයිනේ. ඒ අකුර ලියනවා නම් මේක සවුන්ඩ් ඈ කෙලිවල තමයි අපි ලියන්නේ. එතකොට මේ S2, අත් දෙක, මොළය මේ සියලුම දේම එකතු වෙලා ඒ ලිවීමේ හැකියාව පටන් ගන්න හැකියාව තියෙන මෙන්න මේ ෆ්‍රොන්ටල් මෝටර් කෝටෙක්ස් එකේ. ඉතින් මේක වර්ධනය වෙමින් ඩිවලොපින්. හරිද? ඒක ඩිවලොපින් වෙමින් තියෙනවා අවුරුදු 4-5 වයසේදී. ඉතින් අවුරුදු 4-5 වයසේදී ඇතම් දරුවන්ගේ ප්‍රීමෝටර් කෝටෙක්ස් එක හොඳින් වර්ධනය වෙලා තිබෙනවා නම් අකුරු බලාගෙන ලියවීමේ හැකියාවක් තියෙනවා. මම මෙතෙන්ද කියන්නේ බලෙන් ලියවීම නෙවෙයි. දරුවා අකුරු ලිවීමේ හැකියාවක් තියෙනවා. හැබැයි අවුරුදු 5-6 කාලය වෙනකොට මේක හොඳින්ම ඩිවලොප් වෙලා ප්‍රීමෝටර් කෝටෙක්ස් සහ ෆ්‍රොන්ටල් මෝටර් කෝටෙක්ස් කියන එක මේ දෙකම හොඳට ඩිවලොප් වෙලා දරුවට අකුරු හොඳින්ම ලිවීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ පෙර පාසල් පළවෙනි වසර කියන්නේ අකුරු ලියවන්න තියෙන වසරක් නෙවෙයි. ෆයින් මෝටර් ස්කිල්ස් වගේ දේවල්, ග්‍රොස් මෝටර් ස්කිල්ස්, ඒ වගේම තමයි දරුවන්ගේ තර්කන හැකියාව, බුද්ධි වර්ධන ක්‍රියාකාරකම්, බාහිර ක්‍රියාකාරකම්, ඒ වගේම ෆොනික්ස් වගේ දේවල්, සවුන්ඩ්ස් ටික වගේ දේවල්, රීඩින් වගේ දේවල් හදන්න පුළුවන්. නමුත් අකුරු ලිවීමේ හැකියාව අපි මෙතෙන්දී කරන්න පටන් ගන්න කියන්නේ නෑ. නමුත් ඒක කරන්න පුළුවන්. ෆොනික්ස් වගේ දෙයක් පටන් ගන්නත් පුළුවන් අවුරුදු 4ට පස්සේ තමයි රෙකමන්ඩ් කරන්නේ. අපි ඕනට වඩා කලින් කිසිම දෙයක් කළ යුතු නෑ. අවුරුදු 4 ඉඳන් 4-5 වයසේදී ඇතන් ළමයි අකුරු ලියන්න පුළුවන්, ලොකුවට නොලියන්න පුළුවන්. නමුත් අවුරුදු 4-5 වයසේ දරුවන්ට පවා බලෙන් අකුරු ලිවීම සුදුසු නෑ. හොඳින් තේරුම් ගන්න. එතකොට ඩිවලොපින් තියෙන්නේ. ඒක වර්ධනය වෙමින් තියෙන්නේ. ලියන්නත් පුළුවන්, ඒ ළමයි නොලියන්නත් පුළුවන්. බලෙන් ලියවන්නේ නැතුව දරුවා ලියනම නම් ලියන්න දෙන්න පුළුවන්. අපිට ෆ්‍රී මේ විදියට වයිට් බෝඩ් එකක් දාලා අපි අකුරු සවුන්ඩ්ස් කියලා දෙනවා. බබාට ඕන නම් කැමති නම් ලියන්න පුළුවන්. මේ කාලේදී අවුරුදු 4-5 කාලේදී අපි වැල්ලේ ලියනවා කියන්නේ වැලි වල අකුරු ලියන එක ඔය තියෙනව නේද? මේ සෑන්ට්‍රේ එකේ ලියන්න පුළුවන්. ඊට අමතරව ශබ්දානුසාරයෙන් අපි කියමින් අපිට පුළුවන් සෑන්ඩ් පේපර් ලෙටර්ස් කියලා තියෙනවා. සෑන්ඩ් පේපර් ලෙටර්ස් වල මේ ඇඟිලි දෙක පාවිච්චි කරලා ලියන්න පුළුවන්. ඉතින් මේ මොන්ටිසෝරි මෙතඩ් එකේදී තියෙනවා මෙන්න මේ දේවල් මෙහෙම කරන්න පුළුවන් කියලා. ඉතින් මතක තියාගන්න ඔබේ දරුවට අවුරුදු 3-4දී අකුරු ලියවන්න එපා. අවුරුදු 4-5දී අකුරු ලිවීමේ හැකියාවක් තියෙනවා. නමුත් කිසිම වෙලාවකදී බල කරලා අකුරු ලියවන්න එපා. අවුරුදු 5-6 ඇතුළතදී හොඳ අකුරු ලිවීමේ හැකියාව හොඳටම තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් වයස අනුව දරුවෙක්ගේ ලියන්න පුළුවන් හැකියාවන් මොනවද කියලා මම කමෙන්ට් එකකිනුත් දාන්නම් පින්තූරයකින්. ඉතින් ඔයාට ඒකෙන් බලා ගන්නත් පුළුවන්. ඉතින් අපි නිවැරදි විදිහට දරුවට උගන්වමු. මොකද දරුවගේ බ්‍රේන් එකට හානියක් නොවෙන්න අපි හරියටම උගන්වමු. මතක තියාගන්න හොඳින් ඕනට වඩා කලින් දරුවට අකුරු ලියවුවොත් අපිට ඒ දරුවගේ තර්කන හැකියාව, චින්තන හැකියාවේ අඩුවීමක් සිද්ධ වෙනවා.